සුබ දවසක්. අද මම කතා කරන්නේ මගේ eShop web application එකේ 18 වෙනි වීඩියෝ එක ගැන. මේකෙදි මම කතා කරන්නේ මගේ advanced search එකේ page එකේ design එක ගැන. අපි බලමු මෙතන advanced කියන එක උඩ click කරාම video advanced search කියන page එකට අරගෙන යනවා. ඒක මම මේ විදිහට තමයි තියෙන්නේ. ඒක මම මේ විදිහට උඩින් header එක add කරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතනින් advanced search කියලා title එක දීලා තියෙනවා. මම මෙතන බලන්න පුළුවන් අපිට keyword type කරගන්න search කරන්න අවශ්‍ය ඒක හදාගෙන තියෙනවා. search button එක තියෙනවා. ඊට පස්සේ මෙතනින් අපිට පුළුවන් මේ category එක select කරගන්න. ඒ වගේම මෙතනින් brand එක select කරගන්න පුළුවන්. ඒ වගේම මෙතනින් අපිට model එක select කරගන්න පුළුවන්. ඒ වගේම මෙතනින් අපිට condition එක select කරගන්න පුළුවන්. ඒක මෙතන අපිට අවශ්‍ය product එකේ color එක select කරගන්න පුළුවන්. දැන් අපිට අවශ්‍ය product එකේ price range එක දෙන්න පුළුවන්. ඒ වගේම මෙතනින් අපිට store කරගන්න පුළුවන් product එක height low price එක, ඒ වගේම quantity එක low high, ඒ වගේම quantity එක height low වගේ සෝට් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තමයි අපි සර්ච් කරගන්න product එක view වෙන්නේ. අපි දැන් බලමු අපේ coding part එක කොහොමද තියෙන්නේ කියලා. බලා ගන්න පුළුවන් මේ විදිහට. අපි advanced search PHP කියන එකට ගියාම HTML එකත් නේ body එකේ මුලින්ම body එකේ හදාගෙන තියලා මුලින්ම background එක info කියලා දීලා තිනවා. ඒ වගේම ඊට පස්සේ මම මෙතන advanced search කියන title එක add කරගෙන තියෙනවා. ඒ වගේම ඊට පස්සේ මෙතන අපි product එක search කරගන්න අවශ්‍ය search button එක සහ type keyword එක type කරන්න එතන හදාගෙන තියෙනවා. ඒ වගේම මෙතනින් select එකක් දාලා අපි category එක select කරන්න හදාගෙන තියෙනවා. මෙතනින් brand එක select කරන්න select එක හදාගෙන තියෙනවා. ඊළඟ මෙතනින් model එක select කරන select එක design කරගෙන තියෙනවා. ඒ මෙතන tab කරලා තියෙනවා condition එක select කරන එක. මෙතනින් බලා ගන්න බලන්න අපේ product වල color එක select කරන select එක add කරගෙන තියෙනවා. ඉතින් මෙතනින් අපේ product වල price range එක type කරන control එක හදාගෙන තියෙනවා. ඉතින් මෙතනින් අපේ product එක sort කරන්න අවශ්‍ය select එක හදාගෙන තියෙනවා. ඊට පස්සේ බලා ගන්න පුළුවන් අපේ product අපි search කරන product ටික view වෙන තැන හදාගෙන තියෙනවා. ඊට අවසානටම මෙතන photo එක add කරගෙන තියෙනවා. ඉතින් මේ විදිහට තමයි අපේ advanced search එකේ design එක හදාගෙන තියෙන්නේ. අපි නැවතත් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.